alright දැන් එතකොට හොදනවට කියනවා wash කියලා. එතකොට wash the rice, wash the fish, wash the basin, wash the dal ඕන එකක් හොදන්න කියන්න පුළුවන්. හරි. ඔන්න එහෙනම් wash the rice and I have washed the rice. මම හේදුවා. එක එක විදියට තමයි මාළු යන්නේ. මමත් එක විදියට වෙනවා. Now I am going to fry the fish. Deep fry කරන්නේ පොඩ්ඩක් එහෙම බැද ගන්නවා. I am going to fry the fish. මම මාළු බදින්නයි යන්නේ. Let's fry. Fry කියන්නේ බදිනවට. ඉතින් බදිමු. Try නෙමෙයි. Try කියන්නේ උත්සාහ කරනවා. Fry කියන්නේ බදිනවට. ගෙනාපු මාළු ඔක්කොම වැඩි වගේ. මේ ඔක්කොම බැද්දොත් නම් මට කන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මම භාගයක් බැදලා ඉතුරු භාගයේ ෆ්‍රිජ් එකේ තියන්න යන්නේ. මේ තියෙන්නේ බැදපු මාළු. fried fish. එතකොට fried rice කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලන්ට තේරෙනවා. අපි ওই දිගට අරකට කෑවට fried rice කියන්නේ බැදපු බත් කියලා දන්නේ නැහැ නේද? ඒතකොට fried rice කියන්නේ බැදපු බත් වලට. මේ තියෙන්නේ fried fish බැදපු මාළු. හැබැයි මේ deep fry කරලා නෙමෙයි. මේව කන්න බෑනේ. මේක දැන් උයන්න තමයි මේ ගානට මම බැදගත්තේ. Now the garlic. සුදු ලුණු. I crushed the garlic. මම මේ ලුණු ටික තැලුවා. සුද්ධ කරගන්න ලේසි එතකොට. Now onion. ලුණු. I can slice this or chop this or cut this. Slice කියන්නේ පෙති වලට කපනවා. chop කියන්නේ කෑලි වලට කපනවා. එහෙමත් නැත්නම් just cut කපනවා කියන්නත් පුළුවන්, right? I cut the onion, I chop the onion, I slice the onion. Same with the green chili. Green chili අමු මිරිස්. I'm going to cut them into pieces. කෑලි වලට කපා ගන්න යන්නේ. I slice the onion. මේ චීන්ව කෑලි වලට ලියාගත්තා. Now what do we have here? Cinnamon. කියන්නේ කුරුඳු තියෙනවා. I'm going to just wash the cinnamon and take crush කරලා ගන්න පුළුවන්, තලලා ගන්න පුළුවන් ඕනේ නම්. And we have cloves here. කරාඹු නැටි. right? කරාඹු නැටි නම් මම තලනවා ටිකක්. I'm going to crush the cloves. Now I switch on the gas cooker and place the frying pot. This is not a frying pan, frying pot. And add some coconut oil. එකතු කරා. Add some coconut oil into the pan. into the pot. pot එක ඇතුළට පොල් තෙල් ටිකක් එකතු කරා. එහෙම නැත්නම් පොල් තෙල් දැම්මා. හරි. දැන් පොල් තෙල් ටික රත් වෙනවනේ. අපිට කියන්න පුළුවන් ඕනනම් boiling කියලාත් නැත්නම් heating කියලාත් ඒ දෙකම කියන්න පුළුවන්. Now the coconut oil is getting heated. මේක රත් වෙනවා. I'm going to add the things we need. එකතු කරන්න හදන්නේ ඕන දේවල් ටික. Alright, now let's add the things what we need. ඕන දේවල් ටික දාගමු. Now I first add garlic into the pot. Garlic සුදු ලුණු ටික දැම්මා. Then the onion also. And the cloves, cinnamon, and the curry leaves, karapincha. It's time to add the chili powder. ඔන්න ගත්තා. ඕන්න දැම්මා. එකතු කරනවා chili powder. Right? Should be spicy. සරට තියෙන්න ඕන. Right, okay. That's enough. Now mix it well. කලවම් කරන්න mix. Right, when the chili powder is frying, මේ මිරිස් කුඩු ටික බැදෙනකොට මම එකතු කරනවා වතුර. I'm going to add water. දැන් ඉතින් ඒ එකතු කරපු ටික ඇතිද? මදිනේ. We need to add the curry powder. 3-5. ඔන්න දැම්මා. Then turmeric කහ. ඔන්න දැම්මා. right මම තව එකක් එකතු කරනවා. this is a fish curry mix. කමි මාළු curry mix එකක්. ඇයිද යන්නේ ලුණු? I forgot the salt. ඔන්න ලුණුත් දැම්මා. how I mix it. තාම සුවඳ එවන්න බැරි හින්දා ටෙක්නොලොජි එකක් හොඳයි. නෑ මේක සුවඳයි. ඇත්තටම සුවඳයි. බොරුවට හරි සුවඳයි කියලා හිතා ගන්න බෑ. මගේ හිත රිදෙනව නැත්තම්. තව පොඩ්ඩෙන් අමතක වෙනවා. green chili. ඕගොල්ලෝ දානවද නම් දන්නේ නැහැ. හැබැයි tomato. I add them. ඉස්සරන් ආසම නැති කෑමක්. tomato. දැන් කනවා. දැන් ඉතින් ඕන එකක් එකයි. අයියෝ the gravy is ready. ඔන්න හොද්දට කියනවා gravy කියලා මේ. ඔන්න හොදි තියෙනවනේ. දැන් කො මාළු. දැන් අපි මාළු දාගන්න එපැයි නේද? මේ තියෙන්නේ බෙදගත්ත මාළු. ඉතින් අපි මාළු ටික මේකට දාමු.
මේ ඇත්තටම බදින්න ඕනේ නෑ. හැබැයි මේ මම බැදගෙන ඉුවේ මේ ලින්නෝ චූටි මාළුනේ. මේවා ටිකක් සවුත්තු වෙනවා. පොඩි වෙන්න බලනවා. මෙහිම ලාවට බැදලා දැම්මහම මාළු පොඩි වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි. කියන්නේ තැලෙන්නේ නෑ මාළු. ඉුවට පස්සෙත්. Now let's wait. දැන් ඉතින් බලාගෙන ඉමු. මේ තියෙන්නේ මගේ fish curry එක. මේ තියෙන්නේ මගේ dal curry එක. එතකොට ඉතින් මේ තියෙන්නේ මගේ rice එක.